ආයුබෝවන් හැමෝටම. ගොඩක් දෙනෙක් පෙන්සිල් පෝට්‍රේට් අඳින්න ආස වුණත් පෝට්‍රේට් එකක් අඳින්න ගියාම මුහුණේ හැඩය නිවැරදිව ගන්න එක ලොකු ගැටලුවක් වෙනවා. ඒ වගේම ඇස්, නහය, කට නියමිත තැන්වලින් අදින්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඔයාටත් ඇවිල්ලා ඇති. අද අපි කතා කරන්නේ ලෝකයේ ප්‍රසිද්ධ චිත්‍රශිල්පීන් පවා භාවිතා කරන ග්‍රිඩ් මෙතඩ් එක ගැන. මේ ක්‍රමයෙන් ඕනෑම කෙනෙකුට ඉතාම නිවැරදිව Tamanගේ පෝට්‍රේට් එකේ ස්කෙච් එකක් අඳ ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම අපිට ඕනි කරනවා පැහැදිලි රෙෆරන්ස් ෆොටෝ එකක්. දැන් අපේ පළවෙනි පියවර තමයි මේ ෆොටෝ එක සමාන කොටු වලට බෙදා ගන්න එක. මේකට මම පාවිච්චි කළේ grid.k app එක. ඒ වගේ ඕනම app එකකින් ඔයාට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. කොටු වැඩි වෙන තරමට ඔයාගේ ස්කෙච් එක හරියට එනවා. හැබැයි ඔයාට grid එක ගහ ගන්න අමාරු වෙනවා. ඒක නිසා ඔයාට කම්ෆර්ටබල් ගන්නකට grid එක ගහ ගන්න. දැන් අපි ෆොටෝ එකේ බෙදාගත්ත විදියටම අපේ drawing paper එකත් කොටු වලට බෙදා ගන්න ඕනේ. මේක ඇඳ ගන්න කළු ගතිය අඩු HP වගේ පැන්සලක් පාවිච්චි කරන්න පුළුවන්. පැන්සල ගොඩක් තද කරන්නේ නැතුව ඉතාලම ලාහිරි ඇඳ ගන්න. මොකද අන්තිමට අපිට මේ ග්‍රිඩ් එක මකන්න වෙනවා. තව ගොඩක් තද කරලා ඇඳුවොත් චිත්‍රය ඇඳලා පස්සේ මේ ඉරි පේන්න ගන්නත් පුළුවන්. පටලවා ගන්නේ නැතුව ලෙහෙසියෙන් අඳින්න ෆොටෝ එකේ වගේම කඩදාසියේ පැති වලින් අංක දාගන්න. එතකොට අපිට පුළුවන් බලන්න පස්වෙනි පේළියේ තුන්වෙනි කොටුවේ තියෙන්නේ මොකද්ද කියලා. ටිකක් ඇඳලා පුරුදු වෙද්දි ඔයාට එහෙම අංක දාන්න ඕනේ වෙන එකක් නැහැ. දැන් වැඩේ ලේසි. ඔයාට කරන්න තියෙන්නේ සම්පූර්ණ රූපය දිහාම බලන්නේ නැතුව එක කොටුවක් ඇතුලේ තියෙන රේඛාවල් විතරක් අඳින්න. උදාහරණයක් විදිහට ඇස පටන් ගන්නේ කොතනින්ද? ඒ රේඛාව කොටුවේ කොයි හරියෙන්ද යන්නේ කියලා හොඳට බලන්න. ලේසිම විදිහ මුහුණේ හැඩය මුලින්ම ඇඳලා ඊට පස්සේ ඇස්, නහය වැනි ඇතුළත කොටස් වලට යන එක. හැමතිස්සෙම ඔයා අදින එක රෙෆරන්ස් එකත් එක්ක කම්පෙයාර් කර කර බලන්න. ඔන්න දැන් අපේ ස්කෙච් එක සම්පූර්ණයි. දැන් අපිට පුළුවන් හෙමින් සීරුවේ ග්‍රිඩ් ලයින්ස් ටික මකලා දාලා ෂේඩින් පටන් ගන්න. මේ ක්‍රමය දිගටම පුහුණු වුණාම ඔබට ග්‍රිඩ් එකක් නැතුව වුණත් නිවැරදිව අදින්න ඇස හුරු වෙනවා. ස්කෙච් එක ඇඳ ගන්න මේ විදිහ නැතුව වෙන විදි ගොඩාක් තියෙනවා. ඒව ගැන අපි ඉස්සරහා වීඩියෝ වලින් කතා කරමු. හැබැයි ඔයා පෙන්සල් ආර්ට් අඳින්න අලුත් නම් මේක තමයි ලේසිම විදිහ. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේක ෂේඩින් කරන්න කියලා. හැමෝටම සුබ දවසක්.